මේ තියෙන 2025 අවකලන ප්‍රස්ථාර ගැටලුව. මේගොල්ලෝ අපිට ප්‍රස්ථාර දීලා තියෙනවා x වර්ගය ධන x ධන p බෙදීම x ඍණ k වර්ගය කියලා. එතකොට මේක අර්ථ දැක්වෙන්න අපි දන්නවා හරය බිඳුවට සමාන වෙන්න බෑ. ඒ හින්දා මේගොල්ලෝ දාලා තියෙනවා r අඩු කිරීම 1 කියලා. හරි. එතකොට මේගොල්ලෝ කියනවා y සමානයි fx ප්‍රස්ථාරයේ x කණ්ඩාංකය ඍණ 1 බෙදීම 3 වෙද්දී තිරස් ස්පර්ශෝන්මුඛය ඡේදනය කරනවා කියලා. ඒ කියන්නේ අපි නිකන් රූපයක් ගත්තොත් අපේ තිරස් ස්පර්ශෝන්මුඛයක් මෙහෙම තිබ්බොත් මෙයා මොහොම ගිහිල්ලා ආයි කොයි හරි තැනකදී අපේ වක්‍රය ඡේදනය වෙනවා කියලා කියනවා. දැන් අපි මේක තමයි තිරස් ස්පර්ශෝන්මුඛය. ඒ තිරස් ස්පර්ශෝන්මුඛයයි වක්‍රයයි ඡේදනය වෙන x කණ්ඩාංකේ ඍණ 1 බෙදීම 3 කියලා දීලා තියෙනවා. එහෙනම් අපි දන්නවා තිරස් ස්පර්ශෝන්මුඛයේ ඡේදනය වෙනින්ද එයාට අදාළ y කණ්ඩාංකේ එහෙනම් 1 වෙන්න ඕන. එහෙනම් අපිට කියන්න පුළුවන් x සමානයි ඍණ 1 බෙදීම 3 දී y කණ්ඩාංකේ 1 කියලා. හරි. එතකොට මේකේ තිරස් ස්පර්ශෝන්මුඛය මේගොල්ලෝ අපිට දීලා නැහැ. ඒ හින්දා මුලින්ම අපි තිරස් ස්පර්ශෝන්මුඛය හොයාගන්න ඕනේ. අපි දන්නවා තිරස් ස්පර්ශෝන්මුඛ හොයන්න නම් අපි x කියන එක කෙනා ධන හෝ ඍණ අනන්තයට යද්දී fx ගේ අගය කීයටද යන්නේ කියලා බලන්න ඕන. එහෙනම් අපි ලිමිට් x අනන්තයට දාලා මේකේ අගය හොයන්න ඕන. අපි දන්නවා බහුපද ශිත් දෙකක් බෙදද්දී ඒකේ අනන්ත සීමාව හොයද්දී මේ දෙන්නගේ නායක පද දෙක ඒ කියන්නේ උපරිම බලයේ තියෙන පද දෙක බෙද්දාම අපිට කෙලින්ම උත්තරය ගන්න පුළුවන්. එහෙනම් අපි බැලුවොත් ලවේ නායක පදයෙන් x වර්ගය. එතකොට හරේ නායක පදේ එන්නේ මෙයා සුළු කරොත් x වර්ගය ඍණ 2x ධන 1 එනවා. එහෙනම් හරේ නායක පදෙත් එන්නේ x වර්ගය. එහෙනම් මේ දෙන්න බෙද්දාම අපිට එනවා ලිමිට් එක හොයන්න ඕන x ධන හෝ ඍණ අනන්තයේදී එක කියන එක කෙනාගේ ලිමිට් එක. අපි දන්නවා නියතයක ලිමිට් එක ඒ යගේම තමයි. එහෙනම් x ධන හෝ ඍණ අනන්තයට යද්දී අපේ fx කියන එක කෙනා යන්නේ එකට. එහෙනම් අපිට කියන්න පුළුවන් y සමානයි 1 කියන්නේ අපේ තිරස් ස්පර්ශෝන්මුඛයක් කියලා. හරි. එහෙනම් අපි x සමානයි ඍණ 1 බෙදීම 3 දී y හි යගේ 1 කියලා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපිට ඕක ආදේශ කරාම අපිට එනවා p ත් එක්ක සම්බන්ධ සමීකරණයක්. ඒක විසඳුවාම අපිට එනවා p සමානයි 2යි කියලා. ඒක තමයි ඒගොල්ලෝ බව පෙන්වන්න දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට දැන් p කියන තැනට අපි දාන 2 දාලා fx කියන සිතේ ආයෙ ලියන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ කියනවා f dash x ට බව පෙන්වන්න උත්තරයක් දීලා මේක පෙන්වන්න කියලා. අපි දන්නවා fx ගෙන් f dash x ගන්න නම් x විශයෙන් අවකලනය කරන්න ඕන. x විශයෙන් අවකලනය කරන්න ඕන. එහෙනම් අපි fx කියන එක කියන x විශයෙන් අවකලනය කරොත් අපිට මේ විදිහට එන අපි දන්නා හරයේ වර්ගය වතාවක් හරය වැඩි කිරීම ලවයේ අවකලනය අඩු කිරීම ලවයේ වතාවක් හරයේ අවකලනය තමයි අපිට ලබ්ධියක අවකලනය දෙන්නේ. එතකොට අපි හරයේ වර්ගයෙන් අනිවාර්යෙන් බෙදන්න ඕන. ඊට පස්සේ අපි මේක මේ දිහා බැලුවොත් අපි එකපාරක් අවකලනය කරලා පස්සේ අපේ හම් වෙන පද දෙකටම x ඍණ 1 කියන එක කෙනා පොදු වෙනවා. එහෙනම් අපි මුලින්ම අනිවාර්යෙන් අපි දන්නා සුළු කිරීමේ මූලිකම නීතිය වෙන මොකක් හරි පද කීපයක් සුළු කිරීමක් තියෙනවා නම් අනිවාර්යෙන් පොදු සාධකයේ එළියට ගන්න ඕනේ. එළියට ගත්තේ නැත්නම් අපිට සුළු කිරීම අපහසු වෙනවා. හරි. පොදු සාධකයේ එළියට ගත්තට පස්සේ ඉතුරු පද සෙට් එක මේ ටික තමයි එන්නේ. එහෙනම් මේ ටික අපි සුළු කරලා ගත්තොත් අපේ x වර්ග පද දෙක කැපිලා අන්තිමයට ඍණ වතාවක් 3x ධන 5 බෙදීම x ඍණ 1 ඝනය කියලා එනවා. එහෙනම් මේක තමයි මේගොල්ලෝ දීලා තියෙන්නේ බව පෙන්වන්නේ ඒ උත්තරේ අපිට එනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපි දන්නවා හැරවුම් ලක්ෂ්‍යදී f-x සමානයි බිඳුව කියලා. f-x බිඳුව සමානයි. අපි දන්නවා f-x බිඳුවට සමාන වුණොත් අපිට හම් වෙනවා x සමානයි ඍණ 5 බෙදීම 3 කියලා. ඒ කියන්නේ අපි මෙයා යමක් බිඳුවට සමාන වෙන නම් අපේ පරිමේෂිතයක් බිඳුවට සමාන නම් අපේ ලවය අනිවාර්යෙන් බිඳුවට සමාන වෙන්න ඕනේ. එහෙනම් මෙයා බිඳුවට සමාන කරගත්තම අපිට එනවා x සමානයි ඍණ 5 බෙදීම 3 කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ ලකුණ අපි දන්නා නම් හා නම් පමණක් කියන ලකුණ. ඒ කියන්නේ f-x බිඳුව වෙන්නේ x සමානයි ඍණ 5 බෙදීම 3 කියලා කාට හරි කියන්න පුළුවන්. එහෙම නැත්නම් x සමාන ඍණ 5 බෙදීම 3 දී f-x බිඳුව වෙනවා කියලා කාට හරි කියන්න පුළුවන්. ඒකයි අපි මේ ලකුණ මෙහෙම දාන්නේ. එතන අපිට එන හැම ගණිතයේ තියෙන හැම දෙයකටම මේ වැඩේ කරන්න බෑ. පොඩි උදාහරණයක් කිව්වොත් කවුරු හරි කිව්වොත් x සමානයි 1 කියලා අපිට කියන්න පුළුවන් x වර්ගය සමානයි
1යි කියලා. හැබැයි කවුරු හරි අපිට කිව්වොත් x වර්ගය සමානයි 1 කියලා අපිට කෙලින්ම කියන්න බෑ x සමානයි 1යි කියලා. හේතුව තමයි කවුරු හරි x වර්ගය සමාන 1 කිව්වොත් x සමානයි ධන හෝරින 1 කියලා තමයි එන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේ හැම තියෙන ප්‍රකාශනයක්ම මේ වගේ නම් පමණක් දාන්න බෑ. ඒ කියන්නේ දෙපැත්තටම යන්න බෑ. හැබැයි අවකලනයේදී අපි කියන f'(x) බිඳුව කරලා අපි x අගේ හෙව්වත් එතකොට x මොකක් හරි අගයකදී f'(x) බිඳුව වෙනවා කියලා කිව්වත් ওই දෙකෙන්ම අපිට අවකලන ලක්ෂයට ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි අවකලන ලක්ෂයේදී අදාළ y අගය හෙව්වොත් y අගය හොයන්න අපිට ශ්‍රිතයට ආදේශ කරන්නේ නම් මේ x අගය. ඒක ආදේශ කරාම අපිට සුළු වෙලා එනවා 17 බෙදීම 7 බෙදීම 16යි කියලා. ඒතර මේ සුළු කිරීම මම පෙන්වලා තියෙනවා. ඕගොල්ලන්ට අවශ්‍ය වුණොත් වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට ගානේ කියනවා ශ්‍රිතයේ fx වැඩි වෙන හා අඩු වෙන ප්‍රාන්තර හොයන්න කියලා. එහෙනම් අපි ඒගොල්ලෝ කියන f'(x) පාවිච්චි කරලා ශ්‍රිතයේ වැඩි වෙන හා අඩු වෙන ප්‍රාන්තර හොයන්න කියලා. එහෙනම් අපි ඒකට දන්න අපි වගුවක් පාවිච්චි කරනවා. මේකෙදි අපේ තීර දෙකක් තියෙන්න ඕනේ. පළවෙනි තීර තමයි f'(x) ගේ ලකුණ. දෙවෙනි තීරය තමයි fx. ඊට පස්සේ අපි අදාළ පරාසයන් කරනවා f'(x) ගේ හරයයි ලවයයි බිඳුවන අගයන් වලදී. අපිට තේරෙනවා f'(x) ආවේ අපිට ඍණ 3x ධන 5 බෙදීම x ඍණ 1 ඝනය කියලා. අපි ලවය ගත්තොත් ලවය සමාන වෙනවා ලවයේ බිඳුව වෙනවා ඍණ 5 බෙදීම 3 දී. හරය ගත්තොත් හරය බිඳුව වෙනවා x සමාන 1 දී. එහෙනම් අපි ඍණ අනන්තයේ ඉඳලා එන්න ඕනේ ඔය අගයන් වලදී කැඩෙන විදියට වගුවක් ගන්න. අපි දන්නවා මෙන්න මෙතන පොඩි ලකුණක් දා ගන්නවා. හේතුව තමයි මෙතන තමයි අපි දන්නේ අපේ හැරවුම් ලක්ෂය තියෙනවා කියලා. එතකොට ඒක අවමයක්ද උපරිමයක්ද කියලා අපි තීරණය කරන්න ඕන. හරි. එතකොට අපිට තේරෙනවා ඍණ අනන්තයේ ඉඳලා ඍණ 5 වෙනකන් එන සීමාව තුලදී අපි f'(x) ට කැමති අගයක් ආදේශ කරොත් අවසාන ලකුණ විදියට අපිට ඍණ ලකුණ එනවා. ඒ කියන්නේ ඕගලන්ට ඍණ අනන්තයයි ඍණ 5 බෙදීම 3යි අතර කැමති ඉලක්කමක් ආදේශ කරන්න පුළුවන්. හිතන්නකෝ අපි ඍණ 10 ආදේශ කරා කියලා. එතකොට කරන්න තියෙන්නේ ඍණ 10 කියන ඉලක්කම අරන් ගිහිල්ලා මේ f'(x) ට ආදේශ කරන්න. එතකොට හරයටයි ලවයටයි එන ලකුණ දිහා බලලා එයාගේ අවසාන ලකුණ හරියට තීරණය කරගන්න ඕනේ. ඊට පස්සේ f' ගේ ලකුණ තීරණය කරලා පස්සේ අපි එක එක සීමාවන් වලට අදාළව f' ගේ යකුල වෙන වෙනම තීරණය කරන්න ඕනේ. එතකොට ඍණ 5යි ධන 1යි අතර සීමාවෙදී අපිට ගන්න පුළුවන් x සමානයි බිඳුව වගේ ආදේශ ලකුණු අගයක් ආදේශ කරලා මෙයාගේ ලකුණ ගන්න පුළුවන්. එතකොට 1යි ධන අනන්තයි අතර අපිට ඕන ධන 10 වගේ අගයක් ආදේශ කරලා මෙයාගේ අවසාන ලකුණ ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා f'(s) ගේ ලකුණ ඍණ නම් අපි කියන ශ්‍රිතය අඩු වෙනවා කියලා. එතකොට f'(s) ගේ ලකුණ ධන නම් අපි කියන ශ්‍රිතය වැඩි වෙනවා කියලා. එතකොට අපි f'(s) ගේ ලකුණ ඍණ නම් අපි ගන්නවා ශ්‍රිතය අඩු වෙනවා කියලා. එතකොට ඊට අමතරව මේ ඊතලයේ අනිවාර්යෙන් දාන එක අනිවාර්යයි. අපි ඊතලයේද පෙන්වන්නේ අඩු වෙනවද වැඩි වෙනවද කියන එකත් එක්කම ඊතලයේ මේ ඊහිසෙන් පෙන්වන්නේ මෙන්න මේ දිශාවට යද්දි තමයි අඩු වෙන්නේ කියලා. එතකොට ඔය ඊතලයේ වෙනුවට ඉරක් දැම්මත් වැරදි. අපි අනිවාර්යෙන් ඊතලයේ තමයි දාන්නේ. ඊතලයෙන් කියන්නේ හිතන්නකෝ මෙන්න මේකෙන් කියන්නේ අගයන් අඩු වෙනවා. හැබැයි අගයන් අඩු වෙන්නේ මෙන්න මේ දිශාවට කියලා. ඒකයි අපි ඊතලයේ ලකුණ මෙහෙම දාන්නේ. හිතන්නකෝ අපි නිකන් හරි මෙහෙම ඉරක් ඇඳලා කිව්වොත් කවුරු හරි මේ පැත්තේ ඉඳලා මෙහෙට ගියොත් එයාට කියන්න පුළුවන් y ගේ අගය අඩු වෙනවා කියලා. හැබැයි කවුරු හරි මේ පැත්තෙන් නම් එනවා කියන්නකෝ. මේ පැත්තෙන් ආවොත් කියන්න පුළුවන් එන්න අගයන් වැඩි වෙනවා කියලා. ඒකයි අපි ඊතලෙන් කියන්නේ මෙන්න x අක්ෂයේ ධන දිශාව පැත්තටම යනවා කියලා. එතකොට අපිට f(x) ගේ අඩුවේ වැඩිවේ කියලා දාලා ඊතලෙත් දාලා මේ විදිහට වගුව සම්පූර්ණ කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වගුව පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් f(x) අඩු වෙන සීමාව ඍණ අනන්තයේ ඉඳලා ඍණ 5 බෙදීම 3 වෙනකන් කියලා. එතකොට f(x) අර්ථ දැක්කේ නම් ඍණ 5 බෙදීම 3 දී ඒ හින්දා අපි මෙතන කොටු වරහන දානවා. මෙතන අපි වරහන දාන අපිට අනන්ත ඍණ අනන්තය කියන්නේ concept එකක් කවදාවත් නම් එකක් නෙමෙයි. ඒකින්ද අපිට කොටු වරහනක් දාන්න බෑ. ඒ කියන්නේ අපිට ඍණ අනන්තයට සමාන වෙනවා කියලා දෙයක් ගන්න අමාරුයි. ඊට පස්සේ අපි ගත්තොත් 1 ඉඳලා ධන අනන්තයට යද්දි f(x) අඩු වෙනවා. අපි දන්නවා x සමානයි 1 දී මෙයා අර්ථ දැක්වෙන්නේ. ඒ හින්දා මෙන්න මේ වරහන රවුම් වරහනක් වෙන්න ඕන. හරි. එහෙනම් අපිට වැඩි වෙන පරාසය කියන්න පුළුවන් ඍණ 5 බෙදීම 3 ඉඳලා ධන 1 වෙනකන් කියලා.
එහෙනම් අපිට හැරවුම් ලක්ෂය කෙලිම මම කලින් කිව්වා. දැන් අපි වගුව දිහා බැලුවාම අපේ හැරවුම් ලක්ෂය එන්න ඕනේ මෙතන. මෙතනදි ගානට මේක හැරවුම් ලක්ෂයට වඩා අඩු අගයන්වලදී ඍණ වෙලා හැරවුම් ලක්ෂයන්ට වඩා වැඩි අගයන්වලදී ධන වෙන හින්දා මෙතන අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට රේඛා දෙකක් ඇඳලා අවමයක් තියෙන්නේ කියලා. එහෙනම් අපි කියන මේක හැරවුම් ලක්ෂය මේක ඊට අමතරව නිකන් අවමයක් කියන්න බෑ ස්ථානීය අවමයක් කියලා කියන්නේ. හේතුව තමයි මේ ස්ථානයට සාපේක්ෂව තමයි මෙයා අවමය. නැතුව අපේ ප්‍රස්ථාරේ අවමගයක් නෙමෙයි. හිතන්නකෝ අපේ ප්‍රස්ථාරේ මෙහෙම ඇඳෙනවා කියලා. හිතන්නකෝ මෙහෙම ප්‍රස්ථාරයක් ආවා කියලා. එතකොට මේක නෙමෙයි ප්‍රස්ථාරය අවමගය. ප්‍රස්ථාරය අවමගය වෙන්නේ මෙන්න මේ වගේ අගයක්. අපි මේ ස්ථානීය අවම කියන්නේ මේගොල්ලන්ගේ වටේ ඉන්න ලක්ෂ වලට සාපේක්ෂව මෙයා අවම තැනක ඉන්නේ. ඒකයි අපි ස්ථානීය අවම කියලා කියන්නේ. ඊට පස්සේ අපිට ඒගොල්ලෝ කියනවා නතිවර්තන වල ස්වභාවය හොයලා නතිවර්තන ලක්ෂයත් හොයන්න කියලා. අපි දන්නවා නතිවර්තන ලක්ෂයක් හම්බෙන්න නම් f double dash x වලගේ බිඳුවට සමාන වෙන්න ඕනේ. එහෙනම් අපිට තේරෙනවා මෙයාගේ බිඳුවට සමාන වෙනවා කියන්නේ මෙයාගේ ලවය බිඳුවට සමාන කරන්න ඕනේ. එහෙනම් අපි ලවයේ බිඳුවට සමාන කරාම අපිට එනවා x ධන 3 සමානයි බිඳුව. ඕකෙන් එනවා x සමානයි ඍණ 3 කියලා. හරි. අපි ඊට පස්සේ f double dash x දිහා බලලා එයාගේ හරයයි ලවයයි බිඳුව වෙන තැන බැලුවොත් එයාගේ ලවයේ බිඳුව වෙන්නේ ඍණ 3ේදී. මෙයාගේ හරය බිඳුව වෙන්නේ x සමානයි 1ේදී. එහෙනම් අපි ඍණ අනන්තයේ ඉඳලා කඩින් කඩ පරාස වෙන් කරගෙන මේ වගුව හදන්න ඕනේ. එතකොට අපි මෙතනින් පොඩි ඩොට් එකක් දාගන්නවා. මෙතන තමයි අපි හිතනවා නතිවර්තන ලක්ෂයක් තියෙන්න පුළුවන් කියලා. තියෙන්න පුළුවන් එකම තමයි උතන විතරයි. ඊට පස්සේ අපි f double dash ගේ ලකුණ කලින් වගේම පරීක්ෂා කරොත් ඍණ අනන්තයේ ඍණ 3යි අතර අපි ඍණ 10 වගේ ඉලක්කමක් දැම්මොත් අවසාන ලකුණ විදියට අපිට ඍණ ලකුණ ගන්න පුළුවන්. එතකොට ඍණ 3යි 1යි අතර අපි හිතමු x සමානයි බිඳුව වගේ අගයක් දාලා අපිට f double dash x ට හම්බෙන අවසාන ලකුණ ධන කියලා ගන්න පුළුවන්. ඒ වගේ 1යි ධන අනන්තය අතර අගයක් දාලා අපි හිතමු 10 කියලා 10 දාලා අපිට මෙයා මේ පරාසය තුල f double dash x ගේ ලකුණ ගන්නත් පුළුවන්. එතකොට අපි දන්නවා f double dash x ඍණ කියන්නේ යටි අවතල. f double dash x ධන කියන්නේ උඩු අවතලයි. f double dash x ඍණ කියන්නේ ආයි යටි අවතලයි. ඒ කියන්නේ මෙතන යටි අවතල කියන්නේ අපි මොකක් හරි ගත්තොත් යට අතට අවතල වෙලා තියෙනවා. යට අතට අවතල වෙලා තියෙනවා. එතකොට අපි උඩු අවතලයි කියන්නේ එයා උඩු අතට අවතල වෙලා තියෙනවා. ඕක තමයි මේක තේරුම. එතකොට අපි මේ කොලම් එකේ නම තමයි අවතලතාවය. ඒක අපි යටි අවතලද උඩු අවතලද කියලා හරියට ලියන්න ඕනේ. හරි. එහෙනම් අපි දන්නවා නතිවර්තන ලක්ෂයක් තියෙන්න නම් පළවෙනි දේ තමයි f double dash x බිඳුව වෙන්න ඕනේ. හැබැයි ඒක වෙලත් මදි. දෙවෙනි එක තමයි අපේ අවතලතාවයේ ඔය f double dash x බිඳුව වෙන ලක්ෂයේදී මාරු වෙන්නත් ඕන. අවතලතාවයේ මාරු වෙන්නත් ඕන. ඒ කියන්නේ ඍණ ඉඳන් ධනට හෝ ධන ඉඳන් ඍණට යන්න ඕන. හරි. එහෙනම් අපි දැක්කා x සමාන ඍණ 3 දී f double dash x බිඳුව වෙනවා. ඊට අමතරව මෙයා යටි අවතලෙන් ඉඳන් උඩු අවතලතාවයට මාරු වෙලක් තියෙනවා. එහෙනම් අපිට ওই දෙකම පාවිච්චි කරලා කියන්න පුළුවන් f double dash x x සමානයි ඍණ 3 දී f double dash x බිඳුව හා අවතලතාවයේ මාරු වෙන හින්දා මේක නතිවර්තන ලක්ෂයක් කියලා. එහෙනම් අපි ප්‍රස්ථාරගත කරන්න මේ නතිවර්තන ලක්ෂයේ y කණ්ඩාංකයත් හොයාගන්න ඕන. ඒකට අපි ශ්‍රිතයට මේ ආවේ x අගය ආදේශ කරන්න තියෙනවා. එහෙනම් අපිට එනවා x සමාන ඍණ 3 දී ආදේශ කරලා සුළු කරොත් x සමාන fx සමානයි භාගය කියලා එනවා. එහෙනම් මේක තමයි අපේ නතිවර්තන ලක්ෂය. ඒගොල්ලෝ අපිට මේ නතිවර්තන ලක්ෂය බව පෙන්වන්න කියලා දීලා තිබ්බා. ඒකත් අපිට එනවා. ඊට පස්සේ මේගොල්ලෝ කියන හැරවුම් ලක්ෂ ස්පර්ශෝන්මුඛ නතිවර්තන ලක්ෂ පෙන්වලා අපේ ප්‍රස්ථාරගත කරන්න කියලා. ඊට කලින් අපි මේකේ සිරස් ස්පර්ශෝන්මුඛය අඳුන ගන්න ඕන. සිරස් ස්පර්ශෝන්මුඛය අඳුන ගන්න ඕන. අපි දන්නවා සිරස් ස්පර්ශෝන්මුඛය හඳුනගද්දී අපේ හරය අපි බිඳුවට සමාන කරනවා. ඒ කියන්නේ අර්ථ දක්වන්නේ නැති කොටස් තමයි අපි දැන් හොයන්න යන්නේ. එහෙනම් අපි හරය බිඳුවට සමාන කරාම අපිට එනවා x සමාන 1 කියන්නේ සිරස් ස්පර්ශෝන්මුඛයක් කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් ප්‍රස්ථාරගත කරද්දී x සමානයි බිඳුවේදී y අගය හොයනවා. ඒ කියන්නේ අපේ y අක්ෂයේ කැපෙන තැනක් සාමාන්‍යයෙන් අපි හොයනවා. එහෙනම් x සමානයි බිඳුව ආදේශ කරාම අපිට y කියන එක කෙනා 2 කියලා එනවා. එහෙනම් අපිට බිඳුවකම 2 කියන ලක්ෂ්‍යත් අපේ ප්‍රස්ථාරයේ ලක්ෂයක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නා සිරස් ස්පර්ශෝන්මුඛයක් තවට අපේ ධන අනන්තයේදී ඍණ අනන්තයට යන්නේ කියලා අපි චෙක් කරන්න ඕන. ඒකට අපි කරන්නේ
එකට යටත් සීමාව හා එකට උඩත් සීමාවේදී අපේ fx කියන කෙනාට හම්බෙන්නේ ධනානන්තද ඍණානන්තද කියලා චෙක් කරන එක. එහෙනම් අපි දන්නවා ඍණ එකට යද්දි කෙලින්ම අපිට එනවා මේ සීමාවෙන් ධනානන්ත කියලා. එතකොට එකට ධනාගයන් වලදී ඉඳන් එක ගාවට එද්දි ඒ කියන්නේ එක ගාවට අපි එනවා ධන පැත්තේ ඉඳලා. මේ පැත්තට එද්දිත් අපිට එනවා fx යන්නේ ධනානන්තයට කියලා. ඊට පස්සේ අපි දැන් අපිට හම්බුන හැම දත්තයක්ම ආවිච්චි කරලා ප්‍රස්ථාරයන්ද මෙන්න මේ විදිහට තමයි එන්නේ. එතකොට අපි මේකෙදි අවම ලක්ෂ්‍ය මෙන්න මෙතනදී හම්බ වෙනවා. ඍණ 5 බෙදීම 3ේදී 7 බෙදීම 16 වෙනවා. ඊට අමතරව නතිවර්තන ලක්ෂ්‍යදී හම්බ වෙනවා අපේ ඍණ 3ේදී ඒ අගේ වෙනවා භාගය කියලා. ඊට අමතරව මේගොල්ලෝ මුලින්ම කිව්වා තිරස් ස්පර්ශෝන්මුඛය අපේ වක්‍රයේ ඡේදනය වෙන්නේ x සමානයි ඍණ 1 බෙදීම 3ේදී කියලා. ඒකත් අපි ලකුණු කරලා තියෙනවා. ඊට අමතරව මේගොල්ලෝ කිව්වා සිරස් ස්පර්ශෝන්මුඛය පෙන්වන්නේ කියලා. අපි ඒකත් මෙතනින් කඩිරි වලින් පෙන්වලා තියෙනවා. ඊට අමතරව මේගොල්ලෝ තිරස් ස්පර්ශෝන්මුඛයක් පෙන්වන්නේ කියන ඒකත් අපි කඩිරින් වලින් පෙන්වලා තියෙනවා. අපි හොයලා තියෙනවා සිරස් ස්පර්ශෝන්මුඛය කියන්නේ x සමානයි 1 කියලා. තිරස් ස්පර්ශෝන්මුඛය කියන්නේ y සමානයි 1 කියලා පෙන්වලා තියෙනවා. එතකොට මේකේ හැඩය ගානට අපි මෙතන අවමයක් කියලා අරන් තියෙනවා. ඊට පස්සේ අපි ධනානන්තයේදී යද්දි මෙයා ධන 1ට යනවා කියලා අරන් තියෙනවා. ඍණානන්තයට යද්දි 1ට යනවා කියලා පෙන්වලා තියෙනවා. එහෙනම් මේ විදිහට අපිට සම්පූර්ණ අවකලන ප්‍රස්ථාරේ අඳින්න පුළුවන්. හරි. අපි එහෙනම් ඊළඟට අවකලන භාවිත ගැටලුවෙන් හමු වෙමු.